මේක ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ජීවිතයටත් එකතු කරගන්න ඕනෙම දෙයක්. ඒ මනුස්සයා පට්ට රේසිස් ඩයල් එකක්. විවේකාම ස්වාමී කඩේ ගිහිල්ලා එනගත්තා. මේකේ අනිත් පැත්ත තමයි මේ සිලෙක්ටිව් එම්පති කියන එක. ඒක තමයි මේ දකුණුම සීන් එක. එතකොට ඌට හොඳට තේරෙනවා ඔයාට හොඳට වැදිලා ගියා. ඊට වැඩි දෙයක් මේ මිනිහට නැහැ. I know speak English. No speak English. දැන් කොහොම පහස ගන්න බලාගෙන එන ඒ කාට ඕවා වැඩක් නැහැ. ඕවා ඔලුවට යන්නේ නැහැ. ඕවා කිව්වා කිය. ඉතින් ඇත්තටම ඇයි මේ පිටරටවල් වල ඉන්න බොහෝ දෙනෙක්ට මේ රේසිස් මිනිස්සුන්ව හරියට අඳුර ගන්න බැරි වෙන්නේ. හරියට ස්පොට් කර ගන්න බැරි වෙන්නේ. මොකද්ද මේකට හේතුව? මොකද හුඟක් අය හිතාගෙන ඉන්න විදිය නෙමෙයි මේ යටින් හංගගෙන ඉන්න මිනිස්සු තමයි ගොඩක් ඉන්නේ. ඉතින් මේගොල්ලන් හරියට අඳුරගත්තේ නැත්නම් නිකම්ම හුඟක් දේවල් නිකන් පජාත වෙලා කිරමේරලා අරෝමය වෙලා යන්න පුළුවන්. ඉතින් මේ ගැන තමයි කතා කරන්නේ. ඔන්න එනවා වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඉතින් කොහමද හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. කතන්දර කිව්වානේ රේසිස් මිනිස්සු රේසිස්. දැන් මේ කතන්දරය කාරලිට ඇවිල්ලා තිනවා රේසිස් කිව්වම මේ වර්ගවාදය එක ජාතියක් අනිත් ජාතීන්ට වැඩිය උඩින් කියලා හිතාගෙන ඉන්න. හැබැයි මේ ගැන අපි කලින් වීඩියෝස් කරලා තියෙනවා. හැබැයි මේ වෙනකොට ලෝකේ මේ යන්නේ white supremacy කියන එක. white supremacy. ඉතින් white supremacy කියන එකටත් හුඟක් දෙනේ මේ racist කියන කතන්දරේම පාවිච්චි කරන ඒ වචනේ. ඉතින් අපි මේ වචන හරම කරන්න ඕනේ නැහැ. අද ඇති වෙලා තියෙන්නේ මේ white supremacy කතන්දරේ එක අපි යමු. ඉතින් මේ පටන් ගත්තනේ ඩොනල්ඩ් ට්‍රම්ප් කෙනල්ලා මේ සුදු අන්තවාදයේ white supremacy කියන එක ගෙනාවා. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලෝන් මාස්ක් ඔය කියන මිනිස්සු එලිපිටම racist. ඒ මිනිස්සු ගැන ප්‍රශ්නයක් නැහැ. කතා කරන්න දෙයක් නැහැ. ඒක හොඳයි. ඒ වගේ මිනිස්සුන්ට ගරු කරන්න ඕනේ. එලිපිටම ගති ලක්ෂණ පෙන්නනවා ඒ විදිහට. ඉතින් මේ විදිහට පටන් ගත්ත රැල්ල ගිහිල්ලා ඉංගලන්තේ දඟලලා පෙළපාලි ගිහිල්ලා ඉංගලන්තෙන් නම් වෙන ප්‍රශ්න වගේක් තියෙනවා. ඊට ඕස්ට්‍රේලියාව කට්ටිය තාතල් ගන්න පටන් ගත්තා. ඒ රැලි වලට යන මිනිස්සු දන්නෙත් නැහැ මොකටද රැලි වලට යන්නේ කියලා. සමහර මිනිස්සු හිතන් ඉන්නවා දැන් මේ දිව්‍ය ලෝකේ පහළ වෙනවා කියලා. මුලින්ම කතා කරන්න ඕනේ මේ රේසිසම් කියන මේ මිනිස්සුන්ව අඳුරගන්නේ කොහොමද කියලා. මොකද මේ රේසිස් මිනිස්සු කිව්වහම හුඟක් අයගේ ඔළුවට එනවා ඇති. අර නිකන් KKK එහෙම නැත්නම් මොකද්ද ස්කින් හෙඩ්ස්ලා එහෙම හැවිල්ලා මේ පහර දෙන වයලන්ට් වෙන එහෙම මිනිස්සු කියලා. අර හිට්ලර් කියලා හිටිය ඩයල් එකක් ඒ මිනිස්සයාගේ ඒ විකාර සෙට් එකක් හිටියේ. ඒ වගේ අය කියලා. එහෙම අය නෙමෙයි. හිත ඇතුලෙන් තියාගෙන ලස්සනට වැඩේ දෙන්න මිනිස්සු ඉන්නවා. ඒ ගැන තමයි කියන්නේ. ඉතින් ඒ වගේම අපි කතා කරමු ඇත්තට මේකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? ඒ වගේම මේක නැති කරන්නේ කොහොමද කියලා. නැති කරන්න මොකද්ද අවශ්‍ය වෙන්නේ කියලා. හරි. ඉතින් මම මේ පොදුවේ කියන්නම් මේ තියෙන ගති ලක්ෂණ. හරි. එතකොට මේ රේසිස් මිනිස්සය රේසිස් ගති ගුණ තියනවා නම් ඒ මිනිස්සයාගේ ප්‍රධානම ලක්ෂණය තමයි හරියට ඔය වචන ගැන උනන්දු අය. උනන්දු මිනිස්සු. ඇත්තටම මම කියන්නම් මම මේ වීඩියෝ එක කරන්න හිතුනේ මේකෙන් මම මේ වීඩියෝ එක කරලා ඉවරලා ඊළඟ වීඩියෝස් වලට මට ප්‍රවේශයක් ගන්න ලේසි ගොඩක් දේවල් වලට හුඟක් අහන දෙයක් ඕස්ට්‍රේලියාවේම යාළුවෝ ඇති කරගන්නේ කොහොමද ෆ්‍රෙන්ඩ්ලිද ආවා මේවා කතන්දර කියලා. ඉතින් ඒකෙත් තියෙනවා කතන්දර ගොඩක් කොහොමද යාළු මිත්‍රයෝ ඇති කරගන්නේ කියලා අවශ්‍ය නම් මම කියන්නේ මේ ලංකාවේ මිනිස්සු නෙමෙයි ලංකාවේ මිනිස්සු යාළු මිත්‍ර ගන්න නෙමෙයි එහෙම කොටු වෙලා තින්නවනේ කට්ටිය ඒගොල්ලෝ ගන්න නෙමෙයි මම මේ කතා කරන්නේ. අනිත් මිනිස්සු ගැන. ඒතකොට ලංකාවේ වගේ නෙමෙයි ලංකාවට වැඩිය වෙනස් ඒ දේවල් ඒවා කොහොමද කියලා කතා කරමු. එතකොට තමන්ගේ යාළුවෙක් විදිහට තමන්ව අප්‍රෝච් කරන මිනිස්සයාගේ මේ ගති ලක්ෂණ තියෙනවනේ එයා යාළුවෙක් නෙමෙයි. එතකොට මට මේ වීඩියෝ එකේදී මේ කැලල කෙලින්ම මේ වීඩියෝ එක රිෆර් කරන්න පුළුවන්. එතකොට මෙහෙමයි. දැන් ඔය රේසිසම් කියන්නේ. දැන් කවුරු හරි කතා කරනවා නම් I am not racist. I'm not racist but I need to tell වගේ කතන්දරයක් එනවා නම් ඒ මනුස්සයා පට්ට රේසිස් ඩයල් එකක්. මට රේසිස් මම රේසිස් නෙමෙයි මනාට මේ එහෙම නැත්තම් කතාව පටන් ගන්න එනවා නම් රේසිස් කියලා හිතන්න එපා. ඒ රේසිස් කියන වචනේ වොකැබියුලරි එකේ රේසිස් කියන වචනේ තියෙනවා නම් කාගේ හරි එයා හරියට උනන්දු වෙනවා නම් ඕගොල්ලෝ උනත් අලුතෙන් ගියොත් ඔයාව අප්‍රෝච් කරලා ඔයාගෙන් අහනවා නම් ඔයාට රේසිස් මිනිස්සු හම්බ වෙලා තියෙනවද රේසිස් දේවල් වෙලා තියෙනවද ඕස්ට්‍රේලියාවේ රේසිස් අය ඉන්නවා හැබැයි අපි නම් රේසිස් නෑ. රේසිස් කියන එක ගැන හරි උනන්දු නම් පට්ට රේසිස් ඩයල් එකක් තමයි ඒ. ඕක ඇවිල්ලා ඔයගලගේ සාමාන්‍ය ජීවිතයටත් ගන්න පුළුවන්. දැන් මේකෙන් තව සාමාන්‍ය ජීවිතයටත් ගන්න දේවල් ගොඩක් තියෙනවා. මම කියන්න ඉස්සරහට මේකට ප්‍රතිචාර දක්වන විදිය උනා. ඕනේ මිනිස්සෙක් ඕනවට වැඩි දෙයක් ගැන කතා කරනවා නම් බොරු කියන එක ගැන කියනවා නම් බොරු කියන මිනිස්සුම පෙන්වන්න බෑ කියනවා නම් හොරකම් කරන මිනිස්සු පෙන්වන්න බෑ කියනවා නම් මොනවා හරි වෙන කරන අපත වැඩ ගැන කීකේ ඔය අපත වැඩ කරන මිනිස්සු පෙන්වන්න බෑ කියනවා. ඒ මිනිස්සයා තරම් ඒවා කරන මිනිස්සෙක් නෑ පොඩ්ඩක් හොයලා බලන්න. ඒ විදිහට ඒවා ගැන වැඩියෙන් කතා කරනවා කියන්නේ වැඩියෙන් එයත් ඒවා එක තමයි ඉන්නේ. හරිනේ. ඉතින් ඕක තමයි golden rule එක. ඕනේ දෙයක් ගැන කවුරු හරි හරියට දෙයක් ගැන උනන්දු නම් එයා ඒ දේ ඇලී ගැලී ඉන්න කෙනෙක්. හරිනේ. ඉතින් මේ රේසිසම් කතන්දරයටත් එහෙමයි. මීට අමතරව මම කියන්නම් තව
ගති ලක්ෂණ 4ක් ටක් ගාලා මේ බොහොම කෙටියෙන් කියන්නේ මේ ඇවිල්ලා මේවා විතරක් නෙමෙයි බොහොම කෙටියෙන් ඕගොල්ලන්ගේ දැනුවත් වීම සඳහා පළවෙනි එක තමයි ආතර් සීන් එක ඩබල් ස්ටෑන්ඩඩ්ස් ඒ කියන්නේ එක්කෙනෙකුට එක විදියක් තව කෙනෙක්ට තව විදියක් හරිනේ මේකට උදාහරණයක් කියනවා අපි හිතමු නිකන් වර්කින් එන්වයරන්මන්ට් එකක් කියලා එතකොට කවුරු හරි වැඩවලදී නිකන් ස්ට්‍රෙස් වෙලා නිකන් කෑවොත් එහෙම නැත්තම් මේස් එකට ගැහුවොත් එහෙම මේ පොඩ්ඩක් දඟලුවොත් එහෙම වෙනවනේ කට්ටියට සමහර විට දැන් මේ සුදු කෙනෙක් මෙහෙම කරාම කියන්න පුළුවන් එයා හරි ඩෙඩිකේටඩ් දැක්කනේ එයා ස්ට්‍රෙස් අවුට් වෙනවා ඩෙඩ්ලයින් එක ලඟ වෙනකොට ස්ට්‍රෙස් අවුට් වෙනවා එයා මාර පැෂනට් එයා මාර කමිටඩ් අරවා මේවා කියලා කතන්දර ඕකම දුඹුරු කළුවෙක් කෙනෙක් කරොත් කියන්න පුළුවන් එයා මාර ඇග්‍රසිව් නේද එයාට මාර විදිහට තද වෙනවානේ ඒ වගේ මෙයා මේ වර්කින් එන්වයරන්මන්ට් එකක හැසිරෙන්න දන්නේ නැහැ මෙයා හරි අනෝයින් එහෙම කියන්න පුළුවන් දෙවිදියකට මම මේ උදාහරණ කියන්නේ හරිද මේ උදාහරණ ඔයගලන්ට තේරුම් ගන්න ඩබල් ස්ටෑන්ඩඩ් කියන එක ඒ ඩබල් ස්ටෑන්ඩඩ් මම මේ කිව්ව හුඟ දෙනෙකුට මග හැරෙන තැන් ටිකක් හරිනේ දෙවෙනි එක ඇවිල්ලා තමයි සිලෙක්ටිව් රෙස්පෙක්ට් සිලෙක්ටිව් එම්පති කියන එක ඒකෙදි ඔයගලන්ට තේරෙනවානේ එක කට්ටියකට පේන නැති වුණාට වෙනමම ඒගොල්ලන්ට වරප්‍රසාද ලබා දෙනවා අනිත් කට්ටියට ඒක නෑ අවශ්‍ය නෑ වගේ සලකනවා විශේෂයෙන්ම මේක උඩ ඉඳලා පල්ලෙහාට එන දෙයක් වර්ක් ප්ලේසස් වල හුඟක් වෙලාවට අනිත් තැන් වලත් සිද්ධ වෙන්න පුළුවන් ඒක කට්ටියකට ඒක හැමේ පාට කට්ටියකට එක විදිහකට සලකන තැනක් තව කට්ටියකට තව විදිහකට සලකන එක කට්ටියකට වරප්‍රසාද දෙන එලිපිට නෙමෙයි යටින් කුටු ගාලා මේකේ අනිත් පැත්ත තමයි මේ සිලෙක්ටිව් එම්පති කියන එක. ඒක තමයි මේ දකුණුම සීන් එක. මේක ඇවිල්ලා දැන් එම්පති දැන් අපි හිතමු මේ උදාහරණ කියන්නේ හරිද? උදාහරණ. එතකොට හැම සුදු කෙනෙක්ට මොකක් හරි දෙයක් වුණොත් මොකක් හරි කරදරයක් වුණොත් එතකොට නිකන් හරියට ඒ ගැන මේ වොරි වෙනවා අනේ පව් එයා මාරයි මාර පුවර් තින් අරව මේවා කියලා ඒ විදිහ. හැම කළු දුඹුරු කෙනෙක්ට මොකක් හරි වුණොත් ඒක නිකන් සංඛ්‍යාලේඛන වගේ ආති ඕවා වෙනවා සමහර විට මේ වගේ ඒක මේ ජෙනරලයිස් කරන්නත් පුළුවන් ඔය වගේ දේවල් උන්තරම් වෙනවා හැම තැනකම ඕවා ඉතින් කතා කරන දේවල් නෙමෙයි ඒ වගේ මේකටත් ඔයගලන්ට උදාහරණ උන්ට හිතාගන්න පුළුවන් තුන්වෙනි එක ස්ටීරියෝටයිපින් ඒ කියන්නේ ස්ටීරියෝටයිප් කරනවා කියන්නේ ලේබල් කරනවා කියන්නේ කවුරු හරි මිනිස්සෙක් තීරණය කළා ඒ කියන්නේ ලේබල් එකක් ගන්නවා කියලා මේ මිනිහා මේ විදිය මේ මිනිහා මෙහෙමයි මේකට එනම් මේ විදිය එහෙම කියලා ඊටත් හොඳම සීන් එක කියන්නේ මෙතනදි මේ සමහර කට්ටිය කරන දෙයක් තමයි මේ විහිළු විදිහට විහිළුවෙන් තහලුවෙන් හෙන අපහාස කරන එක. විහිළුවෙන් තහලුවෙන් අපහාස කරන එක. එහෙම කරලා ඊට පස්සේ ඒක වැඩේ පත් වුණොත් එහෙම අර මනුස්සයාට ඒක තේරුණොත් එහෙම කියනවා මොච්චර සීරියස් වෙන්න එපා. මේ ජෝක් එක ගන්න කරේ. ඔහොම තමයි ජෝක්ස් නේ අරවා මේවා කියලා. එහෙම කරන සීන් එකක් යනවා. ඒත් පට්ට රේසිස් කට්ටිය තමයි ওই විදිහට රේසිස් දේවල් අල්ලගෙන විහිළු කරන්න දෙයක් නැහැ නේ. එහෙම දේවල් වලට එනවා නම් ඒ අමු රේසිස් අපතේ තමයි. හරි. අන්තිම එක හතරවෙනි එක. මේකට කියනවා ටෝකනිසම් කියලා. ටෝකනිසම් මේක ඇවිල්ලා පට්ට හතර සීන් එක. මම මේක උදාහරණකින්ම කියන රේසිස් වලට ආවා. මේ කියන්නේ මෙහෙමයි සීන් එක. පට්ට රේසිස් මිනිස්සු තව හැම පාට මිනිහෙක් දෙන්නෙක් තමන්ගේ ළඟින් තියාගන්නවා රේසිස් නෙමෙයි කියලා පෙන්වන්නේ. මේක ඇවිල්ලා මහා පරිමාණ සීන් එකනුත් වෙනවා. ඒ කියන්නේ ඉහළ තැන් වලට ගියාම තමයි මේ දේ කරන්නේ. මොකද තමන්ට එක වාසි නැති වෙයි කියලා බයට එහෙම දේවල් කරනවා. දැන් මේකට නම් ගොඩක් අය එක අදහස් දක්වයි. ඒ උනාට ඇත්තම කතාව කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් විවේක් රාමස්වාමීව තියාගෙන හිටිය ළඟින්. ඒ ඇවිල්ලා ඔන්න ඔය කතන්දරේ. අර කළු දුමුරු ඡන්ද ටික කඩලා දුන්නේ රාමස්වාමී. ඔය සීන් එක. එතකොට එදා රාමස්වාමී හෙට සියා යූසුෆ්. ඒත් එහෙම තමයි. ඕක තව කරන සීන් එකක්. හරිනේ. ඔන්න ඔය හතර. ඉතින් ඔහොම තමයි මේ කට්ටියව හඳුර ගන්න තියෙන්නේ. එතකොට දැන් මේකට මොකද්ද කරන්නේ? මේකට මොකද්ද කරන්නේ? මේවට කරන දේවලුත් ඉන්ටර්නෙට් එකෙනුයි හැම තැනම මේ සෝෂල් මීඩියා වලයි එක කට්ටිය කියන වීඩියෝ වලින් පට්ට පජාත සීන් එකක් තමයි මෙතඩ් එකක් තමයි කියන්නේ. ඒ කියන්නේ හරියට මේ මිනිස්සු කතා කරලා ඒක කරන මිනිස්සුන්ට නිකන් කියනවා ඔහොම කරන්න එපා ඕක වැරදි අරම මේවා විස්තර. අයියෝ මේක ඕගොල්ලන්ගේ ජීවිතයටත් එකතු කරගන්න ඕනෙම දෙයක්. කවුරු හරි පීඩාවක් දෙනවා නම් ඕගොල්ලන්ට කවුරු හරි ඕගොල්ලන්ට අපහාස කරනවා නම් නිඳා කරනවා නම් මොන දෙයක් හරි මොන විදිහ හරි පීඩාවක් කරනවා නම් ඒ මිනිහට කවදාවත් කියලා වැඩක් නැහැ. අනේ ඕක කරන්න එපා. මට ආවුල් පොඩ්ඩක් හිතන්න. අපිත් මිනිස්සු ඔයත් මිනිස්සු ඔය වගේ නිකන් අර මොනවද මානව හිතවාදී කතන්දර ඒ වගේ ටෙලිනාට්‍ය වලට චිත්‍රපටි වලට NGO වලට වගේ දේවල් වලට හොඳයි. කවදාවත් ඒ පීඩාව දෙන මිනිහක්ක කතා කරලා වැඩක් නැහැ. ඒ මිනිහට තියෙන උපරිම අල්ටිමේට් සැටිස්ෆැක්ෂන් එක තමයි ඔයා ගිහිල්ලා එහෙම කියන එක.
එතකොට ඌට හොඳට තේරෙනවා ඔයාට හොඳට වැදිලා ගිය. ඊට වැඩි දෙයක් ඒ මිනිහට නැහැ. මේ රේසිස් මිනිස්සුන්ට විතරක් නෙමෙයි එදිනෙදා ජීවිතේ ඉන්න ඔක්කොම මිනිස්සුන්. පීඩාව දෙන මිනිහක කතා කරලා වැඩක් නැහැ. හරිනේ. ප්‍රතිචාර කියන්නේ කිසිම දෙයක් ඇක්නොලෙජ් කරන්නේ නැති එක. ඇක්නොලෙජ් කරන්නේ නැති එක කියන දේවල්. ඒ කියන්නේ මෙහෙමයි. මේ බටේර ලෝකේ නම් ඔයා කාලයක් ජීවත් වෙනවා නම් විශේෂයෙන් ඕස්ට්‍රේලියාව ගත්තොත් ඔහොම ප්‍රශ්නෙති සිද්ධ වෙන්නේ නැහැ. කෙලිම ඔය මොලේ අමාරු මිනිස්සෙක් තමයි ඔය ඇවිල්ලා කියන්නේ මම කියන්නේ පාරේ හිම යනවා නම්. හොඳටම ડિප්‍රෙස් වෙලා රස්සාවල් නැතුව කර කියා ගන්න දෙයක් නැතුව ඊරිසියාව ඇවිල්ලා මොන හරි වෙලා ඉන්න මිනිස්සෙක් තමයි කිව්වොත් කියන්නේ මට එහෙම අත්දැකීම් නැහැ. එතකොට තමන් යන විදිහත් තමයි තමන් මේ අර සමහර වෙලාවට අලුතෙන් ආවම එකක් තියෙනවා නේද ලංකාවේ වගේ හැමෝටම මෙහෙම යන්න අර ලංකාවේ සුද්දෝ ආවම ගිහින් වට කරගන්න ඒ වගේ. ඉතින් එහෙම වුණාම තමයි ඔයා කියන්නේ එකේ. තමන් මේ මිනිසුන් ගණන් ගන්න නැතුව තමන්ගේ වැඩේ කරගෙන ඉන්නවා කවුරුවත් එන්නේ නැහැ අප්‍රෝච් කරන්න. ඒත් ඔය පාරවල් වල එහෙම දැන් සමහර අයට අත්දැකීම් තියෙනවානේ එහෙම කරන මිනිස්සු පණ බයයි. ඒ මිනිස්සු දන්නවා මේ මිනිස්සුන්ටත් මේ තියෙන අත්දැකීම් ඒ කියන්නේ ඕවා අහන්න ගිහිල්ලා අහගත්ත දේවල් ගුටි කාපු සීන් හොඳට තියෙනවා. ඉතින් අර තමන් දක්වන ප්‍රතිචාරෙම්ම ඒ මිනිස්සු සරෙන්ඩර් කෙලිම්. එතකොට ඕවා ගැන අහන්නවොත් අරව මේවා අහන්නවොත් කෙලින්ම අර F අකුර දාලා හරි දීලා දින්න තියෙන්නේ. එහෙම නැත්නම් ඇක්නොලෙජ් කරන්න නැතුව මගහැරලා යන්න තියෙන්නේ. ඒ වගේ ඇක්නොලෙජ් කළා ඒ ගැන වාද කළා නෑ එහෙම නෙමෙයි. ඒක තමයි මම මේ පළවෙනි ලෙවල් එක ගත්තේ. ඒ කියන්නේ මේ නිකන් පජාතම ලෙවල් එකේ සමාජයේ අඩුම යටම ඉන්න මිනිස්සෙක් ඇවිල්ලා ඕවා කරොත් මම මේ බොහොම කෙටියෙන් මේ කියන්නේ මේ කතන්දරේ ඊළඟ කවුරු ඇවිල්ලා වටින් ගොඩින් දාලා ඔය එන්නේ ආවේ ඇයි අරව මේවා ඒකත් ඔය හුඟක් වෙලාවට වෙන්නේ අර හිනාව දාගෙන යන්න ගියාම තමයි මිනිස්සු අප්‍රෝච් කරන්නේ. නැත්තම් මලාට එන්නේ මනුස්සෙක් මේ ඔය වගේ ගොන් කතා කියන්නේ. ඇවිල්ලා ඇහුවොත් එහෙම අරව මේවා මොකටද ආවේ රට අප්සෙට් නේද අරව මේවා ඌට අපේ මිනිස්සු මම දැකලා තියෙනවා කතා කරනවා ඉන්දියාවේ මිනිස්සුත් මම දැකලා තියෙනවා මේ හෙන්නට කතා කරන්න යනවා. ඒ කියන්නේ දිගින් දිගටම මේ මොකද්ද නෑ එහෙම නෑ අපේ රට මාරයි අපේ රටේ මාර ඉතිහාසයක් තියෙන්නේ මෙහෙමයි අපි ආවේ මෙහෙම අපි ආවේ ස්කිල් මයිග්‍රේෂන් ආගමිය දැන් ඔහොම අපහාස ගන්න බලාගෙන එන ඒ කාට ඕවා වැඩක් නෑ ඕවා ඔලුවට යන්නේ නෑ ඕවා කිව්වා කිය. අනිත් එක මේ ලංකාව ගැන අපිට මේ හින ලොකු මේකක් ඔළුවේ තිබ්බට පිටරට මිනිසුන්ට ඕවා නෑ. ඒ මිනිසුන්ට වැඩක් නෑ. අනිත් එක මේ හැමෝටම තියෙනවා තමන්ගේ ආසාවක් කරගෙන ඉන්න දේවල් ඔය වගේ දේවල් වලට උනන්දු දක්වන්නේ මේ අපතේව කියන මිනිස්සු. ඉතින් එහෙම මිනිස්සෙක් කතා කරලා වැඩක් නැහැ. එතකොට පළවෙනි දේ තමයි මොකද්ද ඔය අහන්නේ? මොකද්ද ඔයා මේ අදහස් කරන්නේ? මොකද්ද ඔයා දැනගන්න ඕනේ කියන්න පුළුවන්. ඔය වගේ අර ඒක ඒ සීන් එක ඇක්නොලෙජ් කරන එක වැලිඩේට් කරන එක ඔයා බාර ගන්න නැති සීන් එක කියන්න පුළුවන්. හොඳම සීන් එක මොකද්ද එක්කෝ අවුල් කරන්න පුළුවන් අපි මෙහෙට ආවේ මේ බෙනිෆිට්ස් ගන්න තමයි. ඔව් මේ ඔක්කොම බෙනිෆිට්ස් ටික ගන්න ආවේ. මේ ඔක්කොම නිකන් දෙනවනේ. ඔව් ගන්නවා දැන් මගේ මේ සහෝදරයෝ ටිකත් ඔක්කොම එනවා. මේ මටත් දැන් ළමයි 10ක් ඉන්නවා. සහෝදරයෝත් එනවා. ඔය වගේ කතා කියලා ඔන්න අවුල් කරන්න පුළුවන්. ඒකත් ඒමත් කරන්න අවශ්‍ය නැහැ. ඒකත් දිගින් දිගට යනවනේ. ඔහොම අපත මිනිස්සු එක කතා කරලා වැඩක් නැහැ. වචනයක්වත් තමන්ගේ කාලේ නාස්ති ගන්න එපා. කියන්නේ ජෝක් එකකට ගන්නවා නම් එහෙම දේවල් කියන්න පුළුවන්. නැත්තම් කෙලිම I know speak English. No speak English. ගාලා කියන්න බලා ඊට පස්සේ I know very little Australian English කියලා අර ඉෆාකුක දාගෙන හැම වචනයක් ඉස්සරහම ඉෆාකුක දාගෙන කියලා අහන්න පුළුවන් am I good Australian English වගේ කතන්දරය මම මේ කියන්නේ jokes කරන්න යනවනම් එහෙම අපේ යාළුවෝ කරපු කියපු දේවල් තමයි මම කියන්නේ. එතකොට ඉතින් 99.9ම එතකොටම හැරිලා යනවා ටක් ගාලා. ඒ මොකද ඔයවා කරන මිනිස්සු මං කියවනේ දන්නවා කලින් හොඳට පදිරි වෙලා තියෙන්නේ. හරිද? ඒ වගේ ඊළඟ කතන්දරය අන්තිම කතන්දරය රේසිසම් කියන එක නවත්තන්නේ කොහොමද? රේසිසම් කියන එක නවත්තන්නේ මෙච්චරයි කතන්දරය. මේක හැමෝම කතා වෙන දෙයක් හැමෝම කියන දෙයක්. ඒක නැති වෙන්න නම් ඒ වචනේ නැති වෙන්න ඕනේ. ශබ්දකෝෂයෙන් ඒ වචනේ නැති වෙන්න ඕනේ. රේසිසම් කියලා දෙයක් දන්නේ නැති තැනකට එන්න ඕනේ කවුරුත්. ශබ්දකෝෂයෙන් නැති. හරිනේ. එච්චරයි කතන්දරේ. නැතුව රේසිසම් ගැන කතා කරගෙන මම රේසිස් නෑ. රේසිසම් ගගා ඕක තියෙනකම් ඕක තියෙනවා මේ ලෝකේ. ඒකයි කතන්දර. එහෙම නැති ඕක තමයි අද කතන්දරේ කියන්න ඕනේ උනේ. ඔයගොල්ලෝ අදහස් ඔක්කොම කමෙන්ට් කරන්න. එහෙම නැති හැම පරිස්සමෙන් ඉන්න අපි අදහස් ගමු.